එතකොට මෙතන නම් පමණි කියලා අවසන් වුණාට ප්‍රතිගම්මයක් නෙමෙයි පුතේ. P ගම්ම්‍ය Q. හරිනේ. ඊළඟට ගණිතයේ සමත් වන්නේ නම් පමණක්. ඔන්න ප්‍රතිගම්මේ නම් පමණක් කියලා එනකොට ගණිතයේ සමත් වන්නේ නම් පමණක් තර්ක ශාස්ත්‍රයේ සමත් නොවේ. එතකොට දෙපැත්ත මාරු වෙනවා. තර්ක ශාස්ත්‍රයේ සමත් නොවේ not Q ගම්ම්‍ය P. ගණිතයේ සමත් වන්නේ නම් පමණක් not Q ගම්ම්‍ය P. ඔය විදිහට එන්නේ. හරිද? ඒ ටික හරිද සනුත් මේ? හතරම තුනම හතරම හරිද? නෙත්මිගේ? මම අන්තිම එක වැරදි. දැන් තේරුණාද ඒක? නම් පමණක් මැදට ආවොත් ප්‍රතිගම්ම්‍ය. හරිද? නම්ය කියලා අගට ආවොත් මේ මොන ලියා ගන්න ඔය තැන්වල නම්ය කියලා අගට ආවොත් ප්‍රතිගම්ම්‍ය. හැබැයි නම් පමණි අගට ආවට ප්‍රතිගම්ම්‍ය නෙමෙයි ගම්ම්‍ය. අපි ඊළඟ කොටසට යමු. විසි එකත් හදන්න පුතේ 21 ලියා ගන්නකො මං කියනකොට ගණිතයේ සමත් වන්නේ ගණිතය සමත් වන්නේ 21 ගණිතය සමත් වන්නේ නැත්නම් ගණිතය සමත් වන්නේ නැත්නම් තර්ක ශාස්ත්‍රය සමත් නොවේ. ගණිතය සමත් වන්නේ නැත්නම් තර්ක ශාස්ත්‍රය සමත් නොවේ. ගණිතය සමත් වන්නේ නැත්නම් තර්ක ශාස්ත්‍රය සමත් නොවේ. ඊළඟට මෙන්න මේ ටික 22 23 24 25 හදලා අපි ඊළඟ කොටසට යමු. ඉතුරු ටික ගෙදරදී හදන්න 32 වෙනකන් තියෙනවා. 22 බලන්නකො එකත් හදන්නකො පුතේ 23 24 25 21 ලියාගත්තා නේද? ඔව් මැඩම්. හරි. සමත් වන්නේ නම් හා නම් පමණ. ගණිතයේ සමත් වේ P පුතේ. එතකොට මැඩම් 21. මොකද පුතේ? 21 වෙනි එක. ඈ? 21 21 sorry. වෙනි. අනේ sorry. එතෙන්ට යන්න. ඔව් ගණිතයේ සමත් වන්නේ නැත්නම් ගණිතයේ සමත් වේ P නැත්නම් not P. හරිද? ගණිතයේ සමත් වන්නේ නැත්නම් ගම්ම්‍ය තර්ක ශාස්ත්‍රය සමත් නොවේ not Q. හරිද? හරි නේද පුතේ? ඒක හරිද? හරි නෙත්නි? මැඩම්. මට මේ ටික හදපු හරි එකේ මැඩම්. ඔයාලා හරි වැරදි දාගෙන ෆොටෝ එකක් එවන්න අඩුපාඩු බලා ගන්න හින්දා හදලා ඉවර වෙලා ඔක්කොම ඉවර වුණාට පස්සේ 22 ගණිතයේ සමත් වන්නේ නම් හා නම් පමණක්. ගණිතය සමත් වන්නේ නම් හා නම් පමණක්. තර්ක ශාස්ත්‍රයේ සමත් වේ. ගණිතය සමත් වන්නේ නම් හා නම් පමණක් උභයගම්‍ය. ගණිතය සමත් වන්නේ නම් හා නම් පමණක් තර්ක ශාස්ත්‍රයේ සමත් වේ. එවිට තර්ක ශාස්ත්‍රය අමාරු වන්නේ නම් හා නම් පමණක්. තර්ක ශාස්ත්‍ර ගණිතය අමාරු වේ. තර්ක ශාස්ත්‍රය අමාරු වේ. ගණිතය තර්ක ශාස්ත්‍රය අමාරු වන්නේ නම් හා නම් පමණක්. ගණිතය අමාරු නොවේ. ගණිතය අමාරු නොවේ නොට්ටාන්. හරිද? හරිද සනුත්මි? නෙත්මි හරිද? ඒක වැරදුනා මැඩම්. හරි. කොතනද වැරදුනේ කියලා මට ෆොටෝ එකක් දාන්න. ඔය අඩුපාඩු හදලා ලියලා ඉවර වෙලා. කොතනද වැරදුනේ සනුත්මි? පිටක් තිබ්බේ මුළු නැද්ද? උභය ගමනට කියලා. ඔව්. ඒක වැරදි. ආහා. හරි. නෙත්මි? මැඩම් එක වැරදි. ඒකේ මොකක්ද ඔයාගේ වැරදුනේ?
මැඩම් නොට් එක දාලා නැහැ. නියමයි. එහෙම වෙන්න බෑ කල්පනාවෙන් කරන්න ඕන. ඊළඟට ගණිතයේ සමත් වන්නේ නැත්නම් ගණිතයේ සමත්වේ පීන පුතේ ගණිතයේ සමත් නොවේ not පී නැත්නම් ගම්‍ය නැත්නම් හා නැත්නම් පමණක් උබේ ගම්‍ය එනම් හා නම් පමණක් කියන එක තමයි නැත්නම් හා නැත්නම් පමණක් තර්ක ශාස්ත්‍රය අමාරු නොවේ තර්ක ශාස්ත්‍රය අ, අමාරු නොවේ S not S හරි නේද ඒක හරිද සනුත් ඒක මේක හරි හරිද නේද? ඈ ඔව් ඒක හරි. නෙත්මිගේ හරි මැඩම්. හරි. ගණිතයේ සමත් වන්නේ නම් පමණක්. පුතේ නම් පමණක් කිව්ව ගමන් ප්‍රතිගාමය. ගණිතයේ සමත් වන්නේ නම් පමණක් තර්ක ශාස්ත්‍රයේ සමත් නොවේ යන අසත්‍ය නොවන්නේ නොවේ. ඔව්. තර්ක ශාස්ත්‍රයේ සමත් නොවේ not q. හරිද? එයා මුලට එනවා ප්‍රතිගාමයකින්ද. ගණිතයේ සමත් වෙනවා p. එතකොට මේ කතාව යන්න කිව්වහම පිටින් නිෂේධනයක් පුතේ. අසත්‍ය නොවන්නේ නොවේ. නිෂේධන තුනක්. පැහැදිලිද? තේරුණාද නැත්නම්? හරිද ඒක? ඔව් මැඩම්. නෙත්මිගේ හරිද? නෑ මැඩම් මේක කරේ නෑ. සනුත්මිගේ? මැඩම් මේකේ නොට් ටික දැම්මේ නෑ හරියට. දැන් මේ අසත්‍යයි කියනකොට not එකක් නොවන්නේ කියනකොට not එකක් නොවේ කියනකොට not එකක්. හරිද? හරි මැඩම්. අපි මේ ටික කරලම යන් කියලා මට හිතෙනවා. මෙතන 32යි තව පොඩ්ඩයි මේ ටිකේ ගොඩාක් අර අනිත් ලොකු ඒවා තියෙන අමාරු ඒවා ටික තියෙනවා මේකේ කතා කරගන්න. මේ ටික නැතුව මං අර ඉස්සරහට අමාරු ඒවා කතා කරන්න යන්න හදන්නේ මේ ටික කරලම යමුද පුතේ? මේ විදිහටම. ඉක්මනට ආ ඉක්මනට මැඩම්. කරගන්න. ඉක්මනට කරගෙන යන් 28යි 29 30 30 තව 7යි තියෙන්නේ එතකොට. හරි. කරමු බලන්න. ගණිතයේ සමත්වේ යන පදනම මත කිව්වහම මතක තියාගන්න ගම්ම්‍ය. එතකොට ඌ හොත් මිස වොත් මිස සොත් මිස ඔව්. හොත් පොත් බොත් නම් ගම්ම්‍ය හොත් මිස කිව්වහම වියෝජක. නම් පමණි අගට ආවට ගම්ම්‍යයක්. මෙන්ම කිව්වහම සංයෝජක අගට නම් යාවොත් ප්‍රතිගම්ම්‍ය. ඔන්න ඔය ටික මතක තියාගන්න. ගණිතයේ සමත් වන්නේ යන පදනම මත P පුතේ යන පදනම මත කිව්වම ගම්ම්‍ය තර්ක ශාස්ත්‍රයේ සමත් නොවේ not Q නම් ගම්ම්‍ය ගණිතයේ අමාරු විශේෂකී R ඔච්චරයි හරිද ඒක වරහනුත් හරි වෙන්න ඕන හරිද සනුත් මේ හරි මැඩම්. net මේ හරි මැඩම්. ගණිතයේ සමත් වූ හොත් මිස සොත් මිස වියෝජක කියලා මං කියවනේ. ඒතර P වියෝජක තර්ක ශාස්ත්‍රයේ සමත් වේ Q. ඔච්චරයි. ළඟට ගණිතය අමාරු වන්නේ තර්ක ශාස්ත්‍රය අමාරු වන්නේ නම් පමණි. ගණිතය අමාරු වේ R තර්ක ශාස්ත්‍රය අමාරු වේ S නම් පමණි කිව්වම මැදට ගම්මියේ ඉන්නේ අගට නම් පමණි ආවට R ගම්මිය S ඔච්චරයි. හරිද සනුත් මේක? ඔව් මැඩම්. net me මැඩම් මේක වැරදි. ඒ මොකද්ද කලේ? මොකද්ද කලේ net me? මැඩම් මේකට නොට් එකක් දාලා. කොහෙද not තියෙන්නේ? අනේ ඊට පස්සේ මං ළඟ හිටියනම් ටොක්ක්ක් අයින්නවා. තර්ක ශාස්ත්‍රයේ මෙන්ම ගණිතය අමාරු නොවන අතර තර්ක ශාස්ත්‍රය අමාරුයි S. ගණිතය අමාරු නොවන අතර ගණිතය අමාරුලු ගණිතය අමාරු නැහැලු. නොට්ටාර් හරිද නොවන අතර කෙනෙකුට ආයි සංයෝජක ගණිතය අමාරු වන්නේ ගණිතය අමාරු වේ R නේ. ගණිතය අමාරු වන්නේ තර්ක ශාස්ත්‍රය අමාරු වන්නේ නම් මිය තර්ක ශාස්ත්‍රය අමාරු වේ S. ප්‍රතිගම්මයක් නිසා දෙපැත්ත මාරු වෙනවා R. ඔන්න ඔහොම එන්නේ. හරිද ඒක? සනුත්මි හරිද? මැඩම් ඔව්. ඒකේ මේ තර්ක ශාස්ත්‍රයේ සමත් වන්නේ නම් කියන එකට එන්නේ Q නේද? පොඩ්ඩක් ඉන්න. එහෙනම් මට අක්ෂර ටික මාරු වුණා. තර්ක ශාස්ත්‍ර ගණිතය අමාරු. ඔව්. තර්ක ගණිතය අමාරු වන්නේ තර්ක ශාස්ත්‍රයේ සමත් වන්නේ නම් මේ තර්ක ශාස්ත්‍රයේ සමත් වන්නේ Q. Q ගම්යාර. හරිද? මැඩම් මේ එතකොට ඔව්. තර්ක ශාස්ත්‍රයේ මෙන්ම ගණිතය කිව්වහම
නොට් වැටෙන්නේ දෙකම ඉස්සරහින් නෙමෙයිද? ඒ කියන්නේ වරහන්ට එළියෙන් නෙමෙයිද? මෙන්න අප හදන්නම්කෝ තර්ක ශාස්ත්‍රය මෙන්ම කිව්වහම ගණිතයයි අමාරු නොවන අතර තර්ක ශාස්ත්‍රය මෙන්ම ගණිතය තර්ක ශාස්ත්‍රය මෙන්ම ගණිතය අමාරු නොවන අතර තර්ක ශාස්ත්‍රය අමාරුයි එස් ගණිතය අමාරුයි ආර් තර්ක ශාස්ත්‍රය මෙන්ම ගණිතය අමාරු නොවන අතර ඔව් පිටින් නිෂේධන එන්නේ ඒක හරිද ආර්ටද මං ඉස්සර නිෂේධනය දැම්මේ ඔව් නේද ඔව් මැඩම්. එතකොට හරි. වැරදි. ඔයා හරිද? අතර ගණිතය අමාරු වන්නේ තර්ක ශාස්ත්‍රය අමාරු වන්නේ නම් තර්ක ශාස්ත්‍රය සමත් වන්නේ නම්ය නේද? ගණිතය අමාරුවේ මොකක් දෙන්නේ? සනුත්නි. ගණිත අමාරුවේ කිව්වහම හරි. ගණිතය අමාරු වන්නේ තර්ක ශාස්ත්‍රය සමත් වනවා. තර්ක ශාස්ත්‍රය සමත්වේ කියුනේ. එතකොට Q ඔව්. ගම්ම්‍ය R. හරිද? හරි නේද සනුත්නි? හරි මැඩම්. ඔව්. ඔයා කිව්ව එක හරි. ගොඩක් හොඳයි ඒක පෙන්නුව එක. හරිද? එතකොට අර ඉස්සල කිව්ව විදිහ වැරදි. ගණිතය අමාරු නොවන අතර තර්ක ශාස්ත්‍රයේ මෙන්ම ගණිතයද ගණිතය අමාරු නොවන අතර කියලා දෙනවා. ඊළඟට ওই ටිකෙන් කීයක් හරිද නැත්නේ? ඕක හරිද? ඔව් මැඩම්. සනුත්මිගේ හරිද? ඔව් මැඩම්. අඩුපාඩු හදාගත්තානේ. නම් 28යි 29 30 31 32. මට මතක 32යි එතන තිබ්බ ගණන්. මේ ගණන් ටික පුතේ නැව